හැමදාම රිවෝඩ් දෙන MEXC ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකේ ඔන්න මේ දවස්වල රත්තරන් බයික් iPhone වගේ දේවල් දිනා ගන්න අවස්ථාවක් හම්බෙනවා. ඉතින් මේකට කාට අනිවාර්යෙන් MEXC වෙරිෆයි කරපු account එකක් තියෙන්න ඕන. ඔයාට මේ MEXC ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය රෙජිස්ටර් ලින්ක් එක මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ වගේම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එක පාවිච්චි කරලා account එක හදාගත්තොත් ඔයාට මේ gift වලින් එකක් අනිවාර්යෙන් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට account එක හදා ගන්න දන්නේ නැත්නම් මම කලින් කරපු වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් අද වීඩියෝෙන් අපි බලමු MEXC ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකට ඩිපොසිට් එකක් කරන්නේ කොහොමද? ඒ වගේම withdrawal එකක් කරන්නේ කොහොමද? ඒ වගේම රෙජිස්ටර් බෝනස් එක ක්ලේම් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් බලමු මේකේ මුලින්ම කොහොමද රිවෝඩ් ක්ලේම් කරගන්නේ කියලා. ඔයා account එක හදාගත්තට පස්සේ මෙන්න මේ රිවෝඩ් හබ් කියන එකට එන්න. රිවෝඩ් හබ් කියන එකට ආවට පස්සේ ඔයාට මෙන්න මෙතනදී රිවෝඩ් ක්ලේම් කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඔයාට මේ රිවෝඩ් එක ක්ලේම් කරන්න යනකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඔයාට උදව් කරන්නම් ඔයාට රිවෝඩ් එක ක්ලේම් කරගන්න. එහෙනම් අපි දැන් බලමු MEXC account එකට ඩිපොසිට් එකක් කරන්නේ කොහොමද කියලාත් ඒ වගේම withdrawal එකක් කරන්නේ කොහොමද කියලාත්. මම මෙතනින් බැක් වෙනවා. බැක් වෙලා එනවා හෝම් පේජ් එකට. හෝම් පේජ් එකට ආවට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඩිපොසිට් කියලා බටන් එකක් තියෙනවා. අන්නේ ඩිපොසිට් කියන බටන් එක ඔය එකපාරට ටච් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගාව Binance account එකක් තියෙනවා. Binance account එකේ තියෙන ඩොලර් මේකට ඩිපොසිට් කරන්න USDT වලින් තියෙනවා නම් USDT ඩිපොසිට් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා on chain deposit කියලා බටන් එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඔයාලට පුළුවන් ඔයා ඩිපොසිට් කරන coin එක මෙතනින් තෝරන්න. මෙතන USDT කියන එක මම නම් තේරුවේ. USDT කියන එක තෝරලා ඔයාලට පුළුවන් USDT එකේ network එක තෝරන්න. මෙන්න මෙතනින් BNB smart chain network එක තෝරන්න. ඔයාලට මේකෙන් තමයි අඩුම trading fee එකක් යටතේ ඩිපොසිට් කරන්න හැකියාවක් තියෙන. මම මෙන්න මේ network එක තේරුවා. network එක තෝරලා ඔයාලට පුළුවන් ඔයාලට හම්බෙන wallet address එක මෙන්න මෙතනින් copy කරගන්න. එහෙම නැත්නම් ඔයාලට QR code එකකුත් හම්බෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ QR code එක උනා ඩිපොසිට් කරන්න. ඊට පස්සේ යනවා Binance account එකට. Binance account එකට ගිහිල්ලා Binance එකේ withdrawal එකට යන්න. එහෙම නැත්නම් spot එකට ගිහිල්ලා එතනින් send කියන එකට යන්න. send එකට ගියලා ඔයා withdraw කරන coin එක තෝරන්න. මම USDT තෝරලා මෙන්න මේ විදිහට on chain withdrawal කියන එක තේරුවා. withdrawal කියන එක තෝරලා අපි copy කරගත්තු wallet address එක මෙන්න මෙතනට paste කරගන්නවා. ඊට පස්සේ network එක විදිහට BNB smart chain කියන network එක මෙන්න මේ විදිහට දෙනවා. මොකද අපි මේකේ BNB වලින් තමයි withdraw කරන්නේ. ඊට පස්සේ අපි withdraw කරන USDT ප්‍රමාණය මෙන්න මෙතනට මේ විදිහට දාගන්නවා. මම USDT 110ක් වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඒ වගේම මම නැවත බලනවා මගේ wallet address එක හරියද කියලා. wallet address එක හරියින්ද නැවත ඒක check කරලා මම මෙතනින් withdraw කරනවා Binance account එකේ ඉඳන් MEXC exchange එකේ මගේ account එකට. ඉතින් මේ විදිහට Binance එකේ ඉඳන් MEXC exchange එකට withdraw කරාට පස්සේ සාමාන්‍ය විනාඩියක් දෙකක් වගේ යනකොට BNB smart chain network යටතේ අපේ withdraw කරපු මුදල් අපේ MEXC exchange එකට මෙන්න මේ විදිහට එනවා. ඉතින් මේ විදිහට ඔයාගේ MEXC account එකට ඩොලර් 100 වැඩි ප්‍රමාණයක් ඩිපොසිට් කරා නම් ඔයාට ඩිපොසිට් බෝනස් එකකුත් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒක ඔයාලට පුළුවන් reward hub එකට ගිහිල්ලා claim කරගන්න. මීටත් අමතරව ඔයාගේ MEXC account එකේ ඔයා trade කරලා trading volume එක හදනකොටත් ඔයාට reward ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා ඩිපොසිට් එකක් කරලා trade කරනවා නම් ඔයාට පුළුවන් මේකේ trading fees එකක් නැතුවත් trade කරන්න. ඒ වගේම leverage එක 500 දක්වා leverage එක පාවිච්චි කරන්න පුළුවන් BTC වලින්. ඉතින් ඒ දේවල්ත් ඔයා try කරලා බලන්න.